ආදරණීය අම්මේ තාත්තේ ඔයාලගේ අස්වැසුම මුදල් වැටෙන වේලාව බැංකුව අනුව වෙනස් වෙන්න පුදවන්. සමහර විට පැය කිහිපයක ප්‍රමාදයක් ඇති වෙන්නත් පුළුවන්. එහෙම වුණාට ඔයාලට මුදල් ලැබෙන බව නම් ස්ථිරයි. ජනමිතුරා YouTube නාලිකාව අද දවසේ ඔබට තවත් වැදගත් සුවිශේෂී පණිවිඩයක් ගෙනත් තියෙනවා. ඒ තමයි අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ අප්‍රේල් මාසයේ ගෙවීම් පිළිබඳ වැදගත් නිවේදනයක් නිකුත් වී තිබෙනවා. ඊයේ බදාදා 22 දින සිට අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කිරීම ආරම්භ කර තිබෙන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ. මේක හොඳ පණිවිඩයක් හොඳේ. මෙම ගෙවීම් යටතේ පළමු අධීරයේ ලෙස වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 6,17,406 දෙනෙකු සඳහා රුපියල් බිලියන 3.087කට අධික මුදලක් ගෙවීමට රජය තීරණය කළා තියෙනවා. දෙවන අධීරය යටතේ තවත් 72,525 දෙනෙකු සඳහා රුපියල් මිලියන 362.6කට අධික මුදලක් ගෙවන්න සඳහන් කරලා තියෙනවා. මෙම දීමනාව විශේෂයෙන් වැඩිහිටි ජනතාවගේ ආර්ථික සහන සඳහා ලබා දෙන එකක් වන අතර වර්තමාන ජීවන වියදම ඉහළ යාම හමුවේ මෙය වැදගත් සහනයක් ලෙසයි රජය හඳුන්වන්නේ. අස්වැසුම මුදල් ලබා දීම සම්පූර්ණයෙන්ම බැංකු පද්ධතිය හරහා සිදුවන අතර ප්‍රතිලාභීන්ගේ නාම ලයිස්තුවට අනුව මුදල් බැර කරනු ලබයි. ඒ කියන්නේ කෙලින්ම ඔබට එන මුදල් එන්නේ බැංකුව හරහා තමයි. මේ මුදල් ඔබේ ගිණුමට වැටෙන වෙලාව ඔබ තෝරාගත් බැංකුව හරහා වෙනස් විය හැකියි. සමහර විට එය පැය කීපයක ප්‍රමාදයක් වෙන්නත් පුළුවන්. එම නිසා ඔබ ඔබේ බැංකු ගිණුම ගැන අවබෝධයෙන් සිටින්න. ඔබට මුදල් තවමත් ලැබී නොමැතිනම් ඔබ මේ පහත කරුණු ටික ගැන සෝදිසියෙන් ඉන්න ඕනේ. ඔබගේ බැංකු ගිණුම් අංකය නිවැරදිද? ජාතික හැඳුනුම්පත් අංකය සමග ගැලපීම නිවැරදිද? ඔබ තවමත් සුදුසුකම් ලැයිස්තුවේ ඇතුළත්ද? මෙවැනි ගැටලු ඇතිනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ග්‍රාම නිලධාරී හරහා වැඩි තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙම ගෙවීම අප්‍රේල් මාසයට අදාළ වන අතර සියලු ප්‍රතිලාභීන්ට එකම වෙලාවේ මුදල් බැර නොවිය හැක. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා කණ්ඩායම් වශයෙන් අධීරෙන් අධීරයට සිදු කරන ක්‍රියාවලියක් බවයි මේක රජය හඳුන්වන්නේ. ඒ අනුව තවමත් ඔබේ ගිණුමට මුදල් වැටුන්නේ නැත්නම් ඔබට තියෙන්නේ තවත් බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන්. එහෙම කාලයක් ඔබට තියෙනවා. අස්වැසුම සහ රජයේ දීමනා පිළිබඳ මෙවැනි නවතම තොරතුරු සඳහා ජනමිතුරා YouTube නාලිකාව සමග ඔබ එකතු වෙන්නම වෙනවා. ඔබගේ අස්වැසුම ගිණුම පිළිබඳ නවතම තොරතුරු සහ මුදල් බැරවීම තව එකතු වීම ඔබට අලුත් තොරතුරු මේ සියල්ල දැනගන්න ජනමිතුරා YouTube නාලිකාව සමග ඔබ නිරන්තරයෙන් එකතු වී සිටින්න. ඔබට ඇත්තටම මුදල් ලැබුණේ කවදද? මුදල් ලැබුණේ කොහොමද? ඔබ මුදල් ලබා ගත්තේ කුමන විදිහටද? පහලින් කමෙන්ට් කරන්න. අපි නැවතත් මෙවැනි හරවත් වීඩියෝ එකකින් හමු වෙමු.